සුබ දවසක් හැමෝටම. ඉතින් පොරොන්දු වුණා වගේම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඩීප් රිසර්ච් එකක් කොහොමද කරගන්නේ Google Gemini පාවිච්චි කරලා කියන එක. ළමයි මේ තියෙන Google Gemini. ඉතින් ඔයාලට පුළුවන් gemini.google.com කියන එකට ගිහිල්ලා හරිද? මෙන්න මේ Google Gemini එකට යන්න. මං ගාව තියෙන Pro account එක. පේනවා ඉතින්. හරිද? ඒ වගේම තමයි මෙතන ඔයාලට තියෙනවා tools කියලා. මෙතන ඔයාලට තියෙනවා moods වගේක්. moods තුනක් තියෙනවා. fast thinking pro කියලා මං කලින් වීඩියෝ එකේ ගැන කියා දුන්නා. අනිවාර්යෙන්ම මම මෙතනදී thinking හරි pro හරි තෝරන්න අමතක කරන්න එපා. මම pro තෝරන්න. හරිද? මෙන්න මේකේ tools වල ඔයාලට පුළුවන් deep research කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ළමයි sources වලට ගියාම ඔයාලට පුළුවන් Google එකේ search කරලා හොයන්නද නැත්නම් drive එකේද ඔයාලට උනා multiple මෙන්න මේ විදියට කිහිපයක් වුණත් දෙන්න හැකියාවක් තියෙනවා. මම මේකේ drive එක deselect කරනවා දැනට. මොකද මගේ drive එකේ තියෙන දේවල් මගේනේ. ඒක හින්දා ඔයගලන්ට පේන්න ඕනේ නැති හින්දා. හරි. ඉතින් ළමයි මුලින්ම මතක් කරන්න මම මේ එහාට මෙහාට යන්නේ කොහොමද? ඉතින් මේ මං හදපු software එකක් හින්දා තමයි මේ දේ වෙන්නේ. හරිද? ඉතින් ඔයාලා උගන්නන කෙනෙක් නම් හරිද? ඔයා screen record එක මේ විදිහට කරන්න ඕන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අදම KDJ.lk එකට ගිහිල්ලා downloads වලට ගිහිල්ලා KDJ Capture Pro 1.0.0 download කරගන්න. 100ක් free use කරන්න පුළුවන් with simple watermark. හැබැයි ඔයගලන්ට pro license එකක් දැන් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ගැන දැනගන්න ඕන නම් 07.024 WhatsApp message එකක් දාලා අහන්න පුළුවන්. හරි. දැන් නැවතත් අපේ වැඩේට යමු. හරි. ළමයි මේ මෙන්න මෙතන අහලා තියෙනවා what do you want to research කියලා. මම මෙතන මචන් type එකෙම type කරනවා. මචන් මට දැනගන්න ඕනේ 2026 දී අලුතින්ම රිලීස් වෙච්ච AI හරියට අපි ගමු AI සම්බන්ධ දේවල් විස්තර වල විස්තර එකක්. අනිවාර්යෙන් හැම දෙයක් ගැනම හොඳ එක්ස්ප්ලේන් ලෙවල් එකකින් තියෙන්න ඕනේ. ඔය විදිහට වාර නිකන් අවශ්‍ය දේ ටයිප් කරන්න. හරිද? මෙහෙම ටයිප් කරලා පස්සේ ළමයි ඊළඟට මෙන්න මේකේ වෙන මොකුත් ගන්න දෙයක් නැහැ. වා deep research tool එක select කරලා නම් pro එක දීලා නම් තියෙන්නේ. මෙතන submit button එක ඔබන්නයි තියෙන්නේ. submit button එක එවුවට පස්සේ හරිද? ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දෙයක් දකින්න. ඉතින් load වෙනවා වගේ දෙයක්. හැබැයි මේක loading එකක් නෙමෙයි. මෙතෙන්දී ඔයාලට දෙන්නේ outline එක. හරි. ඉතින් මේ outline එක දෙනකන් චුට්ටක් ඉවසන් ඉමු. ඒ වගේම තමයි මට කියන්න ඕනේ KDJ Capture Pro එකේ පෝස් කරන්න පුළුවන් F10 ඔබලා. ඉතින් මම දැන් F10 ඔබන්න යන්නේ. ඉතින් F10 ඔබලා මම Capture Pro එක පොඩක් පෝස් කරලා හිටියේ. ඉතින් ඔයගොල්ලෝ දැන් පේනවා මම ආයේ F10 ඔබලා. හරිද? F10 කියන්නේ ෆන්ක්ෂන් කී එකක්. හරිද? ඒක ඔබලා ආයේ මම resume කරගත්තා. හරි. දැන් ළමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන outline එකක් කියලා තියෙනවා. ඉතින් මේ outline එකේ තියෙනවා පේනවා ඇති මෙයා කොහොමද මේ රිසර්ච් එක කරන්න යන්නේ 2026 වසරේ ජනවාරි මාසයේ පැවති CES Consumer Electronics Show වැනි ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රදර්ශනවලදී එළිදැක්වූ නවතම AI නිෂ්පාදන sannivedana සොයන් OpenAI Google Microsoft සහ Meta. ඉතින් මේ ලෝකයේ ඉන්න ප්‍රධාන වශයෙන් ගත්තාම කියන්නේ ප්‍රධාන වශයෙන් AI එක්ක තරඟ කරන කම්පැනිස් හතරක් තමයි මේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ තාක්ෂණික සමාගම 2026 මුලදී නිකුත් කළ නව AI මාදිරි හරිද සහ මෙවලම් පිළිබඳ පරීක්ෂා කරන්න. ඉතින් මෙන්න මේ තමයි එයාගේ තියෙන outline එක. එයා රිසර්ච් එකේ කරන්න යන දේවල් ටික. හරිද? ඉතින් ඔයාලට ඕන නම් මෙන්න මෙතනදී මෙන්න මේ බටන් එක. වැඩි හිතන්න යන්න එපා. මේ බටන් එක සමහරට දෙමළෙන් වුණත් තියෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරලා සම්පූර්ණයෙන්ම තියෙන දේවල් ටික පොඩක් වෙනස් කරගන්න ඔයාලට අවශ්‍ය විදියට. හැබැයි මම මෙතනදී මුකුත් කරන්න නැහැ. මම මේක මෙන්න මේ නිල් පාට බටන් එක ඔබන. නිල් පාට බටන් එකේ බොඩ පස්සේ පොඩක් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ ඩීප් රිසර්ච් එකක් වෙන හැටි. හරිද? ඉතින් ඩීප් රිසර්ච් එකක් කියලා කියන්නේ සරලව ගත්තොත් එහෙම මෙන්න මේ වගේ දෙයක් ඔයගලන්ට පේනවා ඇති show thinking and source browse කියලා තියෙනවා. sources browsed කියලා තියෙනවා. හරි. ඉතින් show thinking එකේදී එයා කොයි විදිහටද හිතන්නේ නැත්නම් එයා කොයි විදිහටද මේ දේවල් හොයන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ වගේම ඔයාලට මෙතනින් පොඩි loading එකක් පෙන්නනවා. ඉතින් මේක ඉවරනට පස්සේ තමයි රිසර්ච් එක ඉවරයි කියලා කියන්නේ. show thinking වෙනකොට ඔයා source browsed කියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. එයා දැන්ට හොයාගෙන යන websites මොනවද කියලා. හරිද? ඉතින් පේනවා ඇති මෙතනදී advisory.com ඊට පස්සේ indianexpress.com ඉතින් apnews.com ඉතින් YouTube එකේ ඉඳන් හරිද YouTube videos පවා එයා සම්පූර්ණයෙන්ම හොයනවා. හරිද? ඉතින් එතකොට මේ දේවල් අපි මැනුවලි කරන්න ගියොත් අපේ ටයිම් එක කොච්චර වේස්ට් වෙනවද කියලා මම කියන්නේ නැහැ. හරිද? අපරාධ නේද කියලා නිකන් සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ටයිම් එක සම්පූර්ණයෙන්ම ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. ඒ ටයිම් එක සේව් කරගන්න පුළුවන් වෙනස්ම ආකාරයකින් මෙන්න මේ විදිහට රිසර්ච් එකක් කළා. අනිත් එක මේකෙන් එන ડોකියුමන්ට් එක නම් හිතා ගන්න බැරි විදිහේ ડોකියුමන්ට් එකක්. අවසානයේ අවුට්පුට් එක පිස්සුවක්. හරිද? ඉතින් මේවත් එක්කම ඔයාලට මේ වගේ තව දේවල් ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් 07.024 කියන නම්බර් එකට හරිද WhatsApp message එකක් දාලා අපේ NAS KDJ Pro community එකත් එක්ක join වෙන්න අමතක කරන්න එපා කියලාත් මම අනිවාර්යෙන් කියනවා. මොකද හේතුව
නාස්කෙඩිජ ප්‍රෝ කමියුනිටි එක තුළ මම දැන්ට කරපු පැය 250කට වඩා වැඩි හරිද ලයිව් සෙෂන්ස් වල රෙකෝඩින්ග්ස් ප්‍රමාණයක් ඒ වගේම තමයි හැම මාසෙකම ලයිව් රෙකෝඩින්ග්ස් 20කට වඩා වැඩි ප්‍රමාණයක් රිලීස් වෙනවා හරිද ඉතින් නාස්කෙඩිජ ප්‍රෝ කමියුනිටි එකේ ඉන්න කට්ටියට විතරයි හරිද ගෝල්ඩ් මෙම්බර්ෂිප් එක ගත්ත කට්ටියට විතරයි ඒව බලන්න පුළුවන් හැබැයි ප්ලැටිනම් මෙම්බර්ෂිප් කියලා එකක් තියෙනවා ප්ලැටිනම් මෙම්බර්ෂිප් එක ගත්තොත් එහෙම ඔයාලට 1-to-1 කන්සල්ටේෂන් එකක් ෆ්‍රී හම්බ වෙනවා පර්සනල් කන්සල්ටේෂන් එකක් හැම මාසෙකම ඒ වගේම තමයි ඕගොල්ලන්ට මම යස් කන සමර වියෝට්‍රිය කවන්ට එකක් වෙන්න පුළුවන් ඔය වගේ දෙයක් අපි ප්ලැටිනම් ගෲප් එකේ මෙම්බර්ස්ලට වෙනම ෆ්‍රී හම්බ වෙනවා හැම මාසෙකම හරි ඉතින් ඒ ප්ලැටිනම් මෙම්බර්ෂිප් එක තියෙන තාක්කල් විතරයි හැබැයි ගෝල්ඩ් මෙම්බර්ෂිප් එක ගත්තොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒම තමයි හරිද ඔයාට සම්පූර්ණයෙන්ම ඉස්සරහදී ගොඩක් ලොකු ඔපචුනිටිස් වගේක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවා කියන එක මම අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් මම මේ හැම දෙයක් ගැනම කිව්වේ ඔයගොල්ලන්ව අර අපි කියන වෙලාව නාස්ති කරන්න නෙමෙයි පොඩක් වෙලාව තියෙන වෙලේ මට හිතුණා ඒක ගැන දැනුම් දුන්නා නම් හොඳයි. මොකද ඒක මට සල්ලි හම්බ කරගන්නවටත් වඩා ඕගොල්ලන්ට අඩුම ගාණක ඉගෙන ගන්න තියෙන හොඳම තැන කිව්වොත් මම නිවැරදි. හරිද? අඩු මුදලක් වියදම් කරලා සුපිරියටම ඉගෙන ගන්න තියෙන සුපිරිම තැන. ඉතින් 85%ක ඩිස්කවුන්ට් එකක් මේක යනවා. ඉතින් අමතක කරන්න එපා. ඉතින් 85% ඩිස්කවුන්ට් එක ගන්න නම් ඔයා 07.0.24 677 242 677 නම් එකට WhatsApp message එකක් දාන්න. එතකොට ඕගලන්ට reply එකක් විදියට එවි 85% discount එක code එක කොහොමද කියලා. හරි මේ මාස විතරයි තියෙන්නේ. හරි. ඕකේ ළමයි. දැන් මෙන්න මේ විදියට ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් 90 websites වල මම සම්පූර්ණම full research එක කරන ගමන් ඉන්නේ. ඉතින් 90 websites වල ගිහලා හොයාගෙන ගිහිල්ලා අවසානයේදී අපිට output එකක් එනවා. එතකන් ඉතින් ඉවසන් ඉන්න බෑ. පොඩ්ඩක් එහෙම ඉමු. ඒ අතරතුර තව පොඩි මැසේජ් එකක් මම දෙන්නම්. හරිද? ඒ තමයි කොළඹ වල. හරිද? කොළඹ සිටි එකේ අපි පටන් ගන්නවා. හරිද? AI for kids and AI for ඇත්තටම seniors කියන්න බෑ. හැබැයි ඒක නම තාම තෝරලා නැහැ. හරි කොහොමනත් ලොකු අයට AI උගන්වන එක සහ පොඩි අයට AI උගන්වන එක කියන දේ physical classes විදියට පටන් ගන්න නියමිතයි. ඉතින් මේ මාසේ නැත්තම් ජනවාරි මාසේ පෙබරවාරි මාසෙදී අපි ඒක ආරම්භ කරනවා. ඉතින් ඕගොල්ලන්ට කවුරු හරි ඉන්නවා නම් යාළුවෙක් නැත්නම් ඔයා වෙන්න පුළුවන්. හරිද? සම්බන්ධ වෙන්න කැමති නම් අනිවාර්යෙන් අර මං කිව්ව නම්බර් එකට ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් Crown Campus කියලා ටයිප් කරන්න. Crown Campus කියලා ටයිප් කරලා බලන්න ඒ Crown Campus එකේ නම්බර එක හොයාගෙන ඔයගොල්ලන්ට කෝල් එකක් දෙන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි ඊළඟ announcement එක. මම මෙච්චර දේවල් කියලා තාමත් මේක ඉවර නැහැ. හැබැයි analyzing result බලන්න. එයා දැන් analyzing result කියන stage එකේ තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. අවසානයේදී මේකේ result එක analyze කරලා ඔක්කොම ටික නැවත rewrite කරලා එයා අපිට දෙනවා පිස්සු හැදෙන document එකක්. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අවසානයේදී ඇවිල්ලා තියෙනවා state of the industry report, the maturation of artificial intelligence, physical embodiment and agentic workflows. හරිද? ඉතින් මෙන්න මේ විදියට full document එකක් ඇවිල්ලා තියෙන්නේ. මතක තියාගත්තු දේවල් ටික තමයි මෙන්න මේකේ ඔයා දැනගත යුතු හැම දෙයක්ම හරිද ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් 2026 රිලීස් වෙච්ච තාම දවස් 13යි වෙන්නේ. හරිද? ඉතින් මෙන්න මෙතන share ගිහිල්ලා හරිද? share and export ගිහිල්ලා ඔයාලා export docs දුන්නාට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන් මේ document එක හරිද? කියන්නේ Google Doc එකක් විදියට convert කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් චුට්ට වෙලාවක් යනවා. හරිද? ඉතින් ඒ චුටි වෙලාවකින් පස්සේ ඔයාලා මේ විදියට document එකක් විදියට generate වෙනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් මේක පිටු 17ක ඔයාලා පේනවා ඇති පිටු 17ක document එකක්. හරි. ඉතින් පිටු 17ක් නිකන් නෙමෙයි එන්නේ කෙලින්ම sub heading settings අරම මේවත් එක්ක හැම දෙයක්ම add වෙලා. ඉතින් මම කලින් ගියා දුන්නා කොහොමද මේ වගේ document එකක් වා manually හදාගන්නේ කියලා. ඉතින් මේක ආවට පස්සේ මට ආපු කුතුහලයට තමයි මම ඒකත් පොඩක් ගිහිල්ලා හෙව්වේ. ඉතින් සොයන්නට හම්බ වෙයි කියලා අවසානයේදී සොයන්නට හම්බුණා නෙමෙයි අතන සොයන්නට සහ කරන්නට හම්බුණා ඔය කතාවක්. අන්තිමට මම මාක් ඩවුන් වලින් කොහොමද මේ වගේ දෙයක් හදන්නේ කියලාත් ඔයගලන්ට කියා දුන්නා කලින් වීඩියෝ එකේදී. බැලුවේ නැත්තම් ගිහලා බලන්න. හරිද? ඉතින් කොහොමවත් මතක තියාගත්තු දේවල් තමයි මේ AI වල අසිරියද මොනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට AI වලින් ගොඩක් ලොකු ගේම් එකක් ගන්න පුළුවන්. හරියට මොලේ පාවිච්චි කරොත් මම පොඩි දෙයක් තව කියන්නම්. මෙතන ඔයගලන්ට පුළුවන් නම් Google Translate එක වෙනුවට හරිද? කෙලිම මෙතනින් කියන්න මචං මේ document එක ස්පෝකන් සිංහල ඉංග්ලිෂ් ජාගන්ස් එක්ක හදලා දීපන්කෝ කියලා වගේ ටයිප් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ මෙතෙන් පටන් ඔයාට සම්පූර්ණයෙන්ම මේ ડોකියුමන්ට් එක සිංහලෙන්ම ගන්න පුළුවන් කියලා මතක කරන්න එපා. හරිද? ඉතින් ඒ දෙන සිංහල නම් Google Translate එකෙන් හම්බෙන සිංහල වගේ නෙමෙයි ඊට වඩා සුපිරිම සිංහලක්. හරි. ඉතින් මං ඒක එනකම් බලන් ඉන්නේ නැහැ. එහෙනම් අද මේ වීඩියෝ එක මෙතනින් අවසానයි. හැමෝටම good luck. bye. අනිවාර්යෙන් follow එකක් දාගෙන යන්න, like කරන් යන්න, comment කරන් යන්න. ඔයා මොකද හිතන්නේ කියලා ඒ වගේම තමයි යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා.